අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොලජන් අන්තර්ගත කෑම වර්ග ගැන. මම ගිය පාර වීඩියෝ එකෙන් කොලජන් කියන්නේ මොනවද? කොලජන් සප්ලිමන්ට් ගැන ගොඩක් දේවල් කතා කරා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඒකෙන් පස්සේ ගොඩක් දෙනෙක් මගෙන් ප්‍රශ්න කරා මේ කොලජන් අපේ ශරීරයට ලැබෙන කෑම වර්ග මොනවද කියලා. අද ඒ ගැන තමයි කතා කරන්නේ. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. මොනවද මේ කොලජන් අන්තර්ගත කෑම වර්ග? සමහර කෑම වර්ග තියෙනවා අපේ ශරීරයට කෙලින්ම කොලජන් ලැබෙනවා. තවත් සමහර කෑම වර්ග තියෙනවා අපේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා. අපි පළවෙනියටම බලමු අපිට කෙලින්ම අපේ ඇඟට කොලජන් ලැබෙන ආහාර මොනවද කියලා. ඒකේ පළවෙනිම තැනගන්නේ බෝන් බ්‍රොත්. බෝන් බ්‍රොත් කියන්නේ මස් වර්ග සහ ඇට වර්ග භාවිතා කරලා හදන සුප් එකක්. මේකේ අස්ථි හා කාටිලේජ තියෙන හින්දා අපේ ඇඟට කෙලින්ම ග්ලයිසින් සහ ප්‍රෝලීන් හම්බෙනවා. ඇත්තටම හැමට විතරක් නෙවෙයි අස්ථිවලටත් ස්වභාවිකවම කොලජන් ලැබෙන ආහාර වර්ගයක් තමයි මේ බෝන් බ්‍රොත් කියන්නේ. මේක මගින් ඔයාලගේ හැමේ සෑහෙන ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. ඒ වගේම සමසහිත කුකුල් මස් ඒවා ආහාරයට ගැනීම මගිනුත් අපේ ශරීරයට ඍජුවම කොලජන් ලැබෙනවා. ඒ වගේම සමසහිත මාළු වර්ග මෙහිදී මාළු වර්ග කිව්වහම සමසහිත මාළු භාවිතා කිරීමෙන් අපිට ග්ලයිසින් සහ ප්‍රෝලීන් ලැබෙනවා වගේම ඔමෙගා 3 කියන සංයෝගයක් ලැබෙනවා. මේ ඔමෙගා 3 මගින් අපේ ශරීරයේ තියෙන කොලජන් තන්තු ආරක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. අපි කෑමට ගන්න විවිධ වර්ගයේ ජෙලටින් වර්ග වලිනුත් අපේ ශරීරයට ඍජුවම කොලජන් ලැබෙනවා. ඊළඟට අපි බලමු කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන කෑම වර්ග මොනවද කියලා. මෙහිදී ඉදිරියෙන් ඉන්නේ විටමින් C ගණයේ ආහාර. අපි කොච්චර කොලජන් තියෙන ආහාර වර්ග ගත්තත් විටමින් C ප්‍රමාණවත් තරම් අපේ ශරීරයට ගත්තේ නැත්නම් ඒ කොලජන් නිෂ්පාදනය නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන්න අපේ ශරීරයට ප්‍රමාණවත් තරම් විටමින් C තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ විටමින් C අන්තර්ගත ආහාර දෙහි, දොඩම්, කිවි, ස්ට්‍රෝබෙරි, ගස් ලබු, බෙල් පෙපර්, පේර, බ්‍රොකලි ඒ වගේ කෑම ಜಾති අපි ආහාරයට ගත්තාම අපිට විටමින් C අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. කිරි සහ බිත්තර වගේ ප්‍රෝටීන් බහුල ආහාර වලිනුත් කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. මෙහිදී බිත්තර ගත්තාම බිත්තරවල සුදු මදේ ප්‍රෝලීන් කියන ඇමයිනෝ අම්ලය තියෙනවා. ඒ මගින් අපේ කොලජන් නිෂ්පාදනය වැඩි වෙනවා. ඒත් එක්කම බිත්තර කහමද වල විටමින් A, D, E සහ බයොටීන් තියෙනවා. මේ බයොටීන් මගිනුත් අපේ කොලජන් තන්තු ආරක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම කොළ පාට එළවලු සහ පලා වර්ග කෑම මගිනුත් අපේ කොලජන් නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ වගේම නට්ස් සහ ඇට වර්ගත් මේ සඳහා වැදගත් වෙනවා. මෙහිදී ආමන්ඩ්, වෝල්නට්ස් වගේ නට්ස් වලින් සින්ක් සහ මේ ශරීරයට හිතකර මේදය අපට ලැබෙනවා. එමගිනුත් අපේ සම නිරෝගීව තියාගන්න වැදගත් වෙනවා. ඒ වගේම චියා සීඩ්සුත් අපේ හැම නිරෝගීව තියාගන්න ඉතාමත්ම වැදගත් වෙන ආහාරයක්. කොලජන් අන්තර්ගත ආහාර අපි ගන්නවා වගේම අපේ ශරීරයට ප්‍රමාණවත් තරම් අපි ජලය පානය කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් ජලය ගත්තේ නැත්නම් අපේ කොලජන් තන්තු සිහින් වෙනවා. ඒක නිසා අපේ සම දුර්වල වෙනවා. මේ කෑම ගන්නවත් එක්කම අපි හොඳින් ජලය පානය කරන්න ඕනේ. ජලය අන්තර්ගත කෑම වර්ග තියෙනවා පිපිඤ්ඤා, කොමඩු වගේ ඒවත් කෑමට ගන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න. ඉතින් මේ කොලජන් අන්තර්ගත ආහාර ගන්නවා වගේම ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ කොලජන් විනාශ කරන ආහාර ගැනීම පාලනය කරන්න ඕනේ. විශේෂයෙන්ම කොලජන් විනාශ කරන්නේ සීනි අන්තර්ගත ආහාර. අධික විදිහට සීනි අන්තර්ගත ආහාර ඔයාලා ශරීරයට දාගත්තොත් වෙන්නේ ඕගොල්ලන්ගේ ඇඟ ඇතුලේ නිෂ්පාදනය වෙලා තියෙන කොලජන් ටිකත් බිඳ වැටෙන එක. ඒක නිසා මේ පැන් රස අධික ආහාර ගැනීම පාලනය කරගන්න. කොලජන් අන්තර්ගත ආහාර, කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන කෑම වර්ග ලබා ගත්තහම ඔයාලගේ හැම වෙනස් වෙන ආකාරය ඕගොල්ලොන්ටම බලා ගන්න පුළුවන්. ඇත්තටම අපේ හැම ලස්සනට තිබ්බහම අපේ ආත්ම ශක්තියත් වැඩි වෙනවා. මේ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු දිගටම පවත්වාගෙන යන්න. මේකෙන් ලැබෙන ප්‍රතිඵල දීර්ඝකාලීනයි. සීනි අධික ආහාර කෑමට ගන්න එක පාලනය කරන්න. ඒ වගේම ශනික ආහාර, සැකසූ ආහාර
ආහාර ඒ වගේ දේවල් භාවිතයට ගැනීම අවම කරන්න. එයින් ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලැබෙනවා වගේම ඔබට නිරෝගී හමක් ලබා ගන්නත් උපකාරී වෙනවා. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී හිටියට ස්තුතියි. ඉතින් ඔයාලට මේක වටිනවා කියලා දැනෙනවා නම් වෙන කෙනෙකුටත් බලන්න ෂෙයා කරන්න. අමතක කරන්න එපා subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. ඔයාලට නිරෝගී දිවියක්.